යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවස ඔබට ආශිර්වාදමත්ම දවසක් වේවා. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය ගැන අපි බලන්න යනවා. නුගතා තමාට ඇසෙන සෑම දෙයක්ම විශ්වාස කරයි. උගතා තමා පියවර හොඳින් විමසා බලයි කියලා හිතෝපදේශ 14:15 ඒ ආකාරයෙන් අපට උපදෙස් දෙනවා. අපි අනාගතය ගැන සැලසුම් කරන විට අප අවට ඉන්න සෑම මනුෂ්‍යයෙකුගේම උපදෙස් වලට සවන් දීම කියන්නේ අනුවන ක්‍රියාවක්. එය එතරම් සුදුසු දෙයක් නොවේ. අනාගතය ගැන අපේ ජීවිතයේ සැලසුම් කිරීම සඳහා ඒකට ප්‍රඥාව අවශ්‍යයි. ඒ ප්‍රඥාව අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ විශ්වය මැව්වා වූ සර්ව බලධාරී දෙවියන් වහන්සේගෙන්ම පමණයි. එසේනම් සිදුවිය හැකි අපහසුතා ජීවිතේ අපි ගන්න ඕන තීරණවලදී දුරදිග දැකලා ඒ තීරණ ගැනීම වැදගත් වෙන්නේ අපගේ ජීවිතයේ ආරක්ෂාව පිණිසයි. ඒ සඳහා අපි දෙවියන් වහන්සේ වෙතින් එන්නා වූ ඒ නුවණින් ක්‍රියා කරන්නට අවශ්‍යයි. එසේම අපගේ ජීවිතය තුළ දෙවියන් වහන්සේ සමග යන ගමනේදී පැහැදිලි ඇදහිල්ලක් ඇතිව දෙවියන් වහන්සේ සමග ඒ පියවරෙන් පියවර ඉදිරියට තබා නැවත ජීවත් වීම ඉතාම වැදගත් කිතුණුවෙකු හැටියට. එසේනම් ඔබ උගතෙක් වීමට කැමතිද? ඥානවන්තෙක් නැණවන්තෙක් වීමට කැමතිද? දෙවියන් වහන්සේ සමග ඔබගේ ජීවිතය තුළ සෑම පියවරක් තබන්න. එවිට ඔබගේ ජීවිතය බොහෝ අනුවන ක්‍රියාවලින් ආරක්ෂා වේවි. අපි යාඥා කරමු. ස්වාමිනී යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා. අද දවසේදී මේ වීඩියෝව නරඹන සෑම කෙනෙකුටම ඔබ වහන්සේගේ ප්‍රඥාව දෙන්න. ජීවිතේ ගන්න විවිධ පියවරවල් වලදී ඔබ වහන්සේ අපට හරි ඥානය නුවණ දීලා හරි තීරණ ගැනීමට ඔබ වහන්සේ අපට විමසා බලා දැනගන්න උපකාර කරන්න කියලා යාඥා කරනවා. යේසුස් වහන්සේගේම නාමයෙන්. අද දවස ඔබට ජයග්‍රාහී දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරන අතර ඔබ අපේ YouTube channel එක තාම subscribe කර නැත්නම් ඒ subscribe කර ඒ දෙවියන් වහන්සේගේ වචනයේ පණිවිඩ සියලු දෙනාම අතර ආශිර්වාදයක් වන පිණිස දැනගන්නට share කරන මෙන් ඉතා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට යේසු පීඩයි.